වන්නේ මානුෂීය මෙහෙයුමේ නිරත රණවිරුවෝ මුලතෙව් පුදුමාතල නුතුරු ප්‍රදේශයේදී අද එල්ල කළ ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වෙයි. යුද හමුදාවේ 55 වෙනි සේනාංකයේ මේ ප්‍රහාර එල්ල කළේය. ත්‍රස්තවාදීහු 25 දිනකට වැඩි පිරිසක් මෙහිදී මිය ගිය බව සනාථ වී තිබේ. මේ පිළිබඳව ජාතික රූපවාහිනිය අමල් සමන්ත ගෙනෙන වාර්තාවක්. බ්‍රිගේඩියර් ප්‍රසන්නද සිල්වාගේ නායකත්වයෙන් යුතු 55 සේනාංකයේ පළමු පාබල හමුදා රෙජිමෙන්තුවයි පුදුමාතලන් දෙසට ක්‍රියාත්මක වන මෙහෙයුමට එක්ව සිටින්නේ. පාබල හමුදා සෙබළුන් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කළේ මල්ටි බැරල් කාලතුවක්කු සහ මෝටාර් වැනි බරාවිපණින් ලබා දුන් විශ්මයජනක වෙඩි බලයේ සහායක් සමගයි. ත්‍රස්තවාදීන්ගේ පුපුරණ ද්‍රව්‍ය හෝ යුද්ධෝපකරණ රැස්කොට තිබූ ස්ථානයක්ද ප්‍රහාර වලින් පුපුරා විනාශ වූ බව පසුව තහවුරු වුණා. මෙම ගැටුම් වලින් යුද හමුදාවට සිදු වුණේ අවමහානියක්. කලපු බාධක වෙරළ තීරයන්ගෙන් ගහන වූ 55 සේනාංකයේ මෙහෙයුම් ගමන් මගට ගුවන් හමුදාව තවත් අතකින් දැවැන්ත ශක්තියක් ලබා දෙනවා. මේ නීතියාකාර සැපයුම් මාර්ග පද්ධතියක් නොමැති ප්‍රදේශයක යුද බිමෙන් තුවාන ලැබූ සෙබළුන් ඉවත් කිරීම සඳහායි. අත්වන හෙලිකොප්ටර් බලගණය දවසේ ඕනෑම අවස්ථාවකදී යුද බිමට අවශ්‍ය සහාය ලබා දීමට ඉදිරිපත් වන බවයි 55 සේනාංකාධිපතිවරයා පවසන්නේ. අපිට තියෙන රාජකාරිය තමයි හැකි ඉක්මනින් මේ ඉදිරි ආරක්ෂක වලට ෆෝවර්ඩ් ඩිෆෙන්ස් ලයින් එකට ඇවිල්ලා තුවාල වුණු යුද සොල්දාදුවන්ව අරන් එන්න එක. ඒකෙදි අපිට ඕන වෙලාවක අපි ඒක කරන්න ලෑස්තියෙන් ඉන්නවා. අපි මේ වගේ මිෂන්ස් වලට එනකොට ගොඩක් ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන් කරලා එන්නේ. ඒකින්ද අපිට මේ දන්නවා මේ ටෙරේන් එක ගැන හොඳට. මේ 55 ඩිව් එකට තියෙන පාර්ට්ස් එක ඇවිල්ලා මෝටරබල් නෑ. ඒ කියන්නේ ගොඩක් ලැගූන්ස් මාෂිලෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ අපෙන් ගොඩක් ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ අපිට කියන ඕන වෙලාවක ඇවිල්ලා ගුවන් හමුදාවෙන් කිවෙන්න ඕන දේ හැටියට මේ කැෂුවල්ටිස් අපි ඕන වෙලාවක ගෙනියන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම අපි ඒක කරලා තියෙනවා මෙච්චර කාලෙ. සොල්දාදු තුවාල වුණාම මේ ආපහු ඒකට ඒ කියන්නේ ඕල්ටර්නේට් එකක් නැහැ. අනිවාර්යෙන් යාව ගෙනියන්න ඕනේ. ඉතින් ඒකින්ද අපේ ගුවන් යාන හැමතිස්සෙම සූදානම්ින් තියෙනවා යා පලාලිවල. ජාතික රූපවාහිනියේ අමල් සමන්ත පුදුමාතල නුතුරු ආරක්ෂක වලල්ලේ සිට